ඔන්න එතකොට ඉස්සෙල්ලාම සංදේශයක් රචනා කරලා තියෙන කවුරුසින්ද? මහා කවි කාලිදාසයන් විසින්. මහා කවි කාලිදාසයන් විසින් තමයි ඉස්සෙල්ලාම සංදේශය රචනා කරලා තියෙන්නේ. ඔහුද දූතයා වශයෙන් තෝරාගත්තේ කවුද? වැහිවලාවකි. ඔන්න වැහිවලාවක් දූතයා කරගෙන තමයි එන්නේ සංදේශය යවලා තියෙන්නේ. සිංහල සංදේශ කාව්‍යයන්ගේ සුවර්ණමය යුගයේ කෝට්ටේ රාජධානි යුගයයි. හංස ඔන්න හැම කියන්නේ සංදේශ කාව්‍යවල සුවර්ණමය යුගය තමයි මොකද කෝට්ටේ යුගය. නැත්නම් කෝට්ටේ රාජධානි යුගය කියලා කියන්නේ. හංස, සැලලිහිණි, ඊට පස්සේ කෝකිල, පාරවිගිරා වගේ ප්‍රසිද්ධ සංදේශ කාව්‍ය රසක් මේ යුගයට අයත් වෙනවා. මේ කාලේ රච කළ 6 වෙනි පැරකුම්බා රජතුමා සාහිත්‍යයට දක්වලා තියෙන විශේෂ දායක ගොඩක් උදව් කළ රච කෙනෙක් තමයි 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා කියලා කියන්නේ. මොන කාලේද? කෝට්ටේ යුගයේදී සාහිත්‍යයට ප්‍රබෝධයක් ගෙනල්ලා තියෙනවා මේ රජතුමා විසින්. තවද කෝට්ටේ යුගයේ ජීවත් වුණු සාහිත්‍ය ඉදිරියෙන් නිර්මාණය කරන නිසා දක්වපු කැපවීම කැපී පෙනුන බුදුගුණ අලංකාරයේ ලෝවැඩ සංග්‍රහව හංස සංදේශය. බුදුගුණ අලංකාරය හංස සංදේශය ලෝවැඩ සංග්‍රහ. බුදුගුණ අලංකාරයේ ලෝවැඩ සංග්‍රහව හංස සංදේශය ලියන කවුද? වීදාගම මහා මෛත්‍රිය හිමි. ඊට පස්සේ ගුත්තිලයන වැත්තෑවේ හිමියෝ සැලලිහිණිය ලියන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින්. ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ සාහිත්‍ය දෙවියෝ තමයි අන්න එයාලා. ඊට පස්සේ සැලලිහිණි සංදේශය ලිව්වේ තොටගමුවේ විජයබා පිරිවෙන්පත ත්‍රිපිටක වාගීශ්ඨකාර සත්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් බව සැලලිහිණි සංදේශ පුරාණ සන්නසේ දැක්වෙනවා. ඔයාලා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කියලා පාඩම් කරගත්තා. මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන. මොකද්ද? තොටගමුවේ තවත් නාමයක් ලියන්න කියලා આવොත් ඔයාලට අනිවාර්යෙන් මේක ලියන්න වෙනවා. තොටගමුවේ විජයබා පිරිවෙන්පති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සත්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් බව සැලලිහිණි සංදේශ පුරාණ සන්නසේ දක්වනවා. සංස්කෘත, ප්‍රාකෘත, මාගධි, අපභ්‍රංශ, ප්‍රාශාවි, විරස ගෞරසේනී, රාහුල හිමි දැන සිටි සත්භාෂා වෙන. ඕන සත්භාෂා මොනවාද? සංස්කෘත, ප්‍රාකෘත, මාගධි. සංස්කෘත, ප්‍රාකෘත, මාගධි තමයි මොනවාද? සත්භාෂා කියලා කියන්නේ. ඊට පස්සේ පරවි සංදේශය, කාව්‍යසේකරේ, සැලලිහිණි සංදේශය, පංචිකාපදීපය හා බුද්ධිපස්සා දිනිය යන කෘති රාහුල හිමියන් විසින් රචනා කරන ලදී. මොනවාද? තවත් රචනා කාව්‍යසේකරය, සැලලිහිණි සංදේශ, කාව්‍යසේකරය, සැලලිහිණි සංදේශය අය මොනවාද? පංචිකාපදීපය ඔන්නෝව තමයි රාහුල හිමියන් විසින් රචනා කරලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න කඳවුරු කුල මැදුරු මිනි පහනේ උසසඳි. කඳවුරු කුල මැදුරු මිනි පහනේ උසසඳි මනගුරු සබස සමයද දැනුමෙන් වොරැඳි. රජගුරු විජයබා පිරිවෙන් හිමි පැහැදී මෙමියුරු පදති සැලලිහිණිය අස්නයේදී. අන්න එහෙම එකක් මොකේද තියෙන්නේ? රාහුල හිමියන් විසින් තමයි රචනා කරලා තියෙන්නේ. සැලලිහිණි සංදේශයේ කතු හිමියන් ගැන සඳහන් නැති වුණත් ඉහත කවි රාහුල හිමියන් විසින් රචනා කරලා තියෙනවා කියලා නිර්ණය කරනවා. එන්න සැලලිහිණි සංදේශ කතුලා මෙන්න මෙයාම කියලා නිශ්චිතයක් නෑ වුණාට මෙයා විසින් කියලා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් කියලා නිර්ණය කරලා මෙන්න මේ කවිය තුලින්. ඊට පස්සේ සැලලිහිණි සංදේශයේ රාහුල හිමියන්ගේ උසස්ම කාව්‍ය නිර්මාණය බව සාහිත්‍යකාමී මගේ මතයයි. සැලලිහිණිය ලිවීමේ අරමුණ තමයි 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කනිටු දියණිය වන ලෝකනාථ එමන්ත උලකුඩය දේවියට පුත් කුමරුක ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණියේ විභීෂණ දෙවියන්ට කරන ආයාචනයක මොකද්ද අරමුණ? පරාක්‍රමබාහු රජතුමාගේ කනිටු දියණිය තමයි කවුද? උලකුඩේ දේවිය. මන්නත ලෝකනාථා දේවියට පුත් කුමරෙක් ලබා දෙන ලෙස ඉල්ලමින් කාටද ආයාචනා කරන්නේ? කැලණියේ විභීෂණ දෙවියන්ට ආයාචනා කරනවා.
පරාක්‍රම බහු රජුට රාජ්‍යත්වයේ පැවරීම සඳහා පුත් කුමරක නොවීම තමයි ඊට හේතුව. ඊට පස්සේ කාව්‍ය 108කින් සමාන සැලී සංදේශේ ආරම්භයේ සිසු සිංහල සංදේශ කාව්‍යවල මෙන්ම යහගී විරිතකින් ලියවුණු දූත ආශිර්වාදයකි. ඉක්බිති දසපද සැහැල්ලකින් කෙරෙන දූත වර්ණනයකි. ඉක්බිති සියලුම කවි සමුද්‍රඝෝෂ විරිතින් ලියවලා තියෙනවා. සියලුම කවි සමුද්‍රඝෝෂ විරිතින් තමයි ලියලා තියෙන්නේ. රාහුල හිමියන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වයට නිදසුන් සපයන සැළලිහිණි අතිශය චමත්කාරජනක ස්වභාවය සෞන්දර්ය වර්ණනාවලින් යුක්ත වෙලා තියෙනවා. එහි මග වැනුම් වලින් තෝරාගත් කවි කීපයක් ඔන්න සකස් කරලා තියෙනවා. මෙන්න මේ පාඩම. සැළලිහිණි සංදේශයේ කවි තමයි මේකට එතකොට ඇතුළත් කරලා තියෙන්නේ. අපි කවි එකින් එක විස්තර කරගනිමින් බලමු. සුර රාත සමගින් සුරගන එවර පැහැනද මදාරා පරසතු මල් පතර චරපුද රමින රති මුනි සිරිපා සම්බර සකි සඳ පෙන සමනොල ගිල නැගෙන ගිර. සමන් කියන්නේ කාටද? සමනල අඩවිය. එහෙම නැත්නම් සුමන සමන් අධිරාජ්‍ය. පැහැනද කියන්නේ මොකටද? පැහැනද සූරනද සමාන් සමගින් සුරගන එවර පැහැනද මතාරා පරසතු මල් පතර. පැහැනද කියලා කියන්නේ වර්ණවත් කියන එක. මතාරා පරසතු කියලා කියන්නේ මොකටද? සුරලොව ඇතැයි කියන මල් වර්ගයකට මදාරා පරසතු කියලා කියන්නේ. සිරිපා තඹර කියලා කියන්නේ මොකටද? බුදුන් වහන්සේගේ ශ්‍රී පාද නෙළුම් මලක් ලෙස දක්වලා තියෙන එකට. එතකොට මේකේ තේරුම මොකක්ද? එකකට තේරුම අර්ථය මෙන්න මෙහෙම දීලා තියෙනවා. උතුම් වූ නිත්‍රේ ඒ කාලේ සුමන සමන් දිව්‍ය රාජා දිව්‍යාංගනාවන් හා එක් වර්ණවත් මදාරා හා පරසතු යන මල් සම පූජා කොට වඳිනු ලබන්නා බුදුන්ගේ ශ්‍රී පාදයේ රැඳෙනා වූ සමනොල ගල පැඟෙන හිර දෙසින් පේනවා කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ගණේ නිල් මිනි බබලි කිරණෙව සතපාය අනේ යට සල් විරුලද ගංගපාය අනේ ලකර කර කළ පුර අපනර පාය පෙනේ දකුණ මහසේ දේව් රඳ පාය. කිරණ කියලා කියන්නේ කිරණට කියන්නේ ආලෝකයට තමයි කිරණ කියලා කියන්නේ. මෙන්න මේ විදිහේ මේක නැති වුණත් අපි අර්ථය තමයි බලන්න ඕනි. මොකක්ද අර්ථය? සූර්යාගේ රශ්මි වැනි ඝන මාණික්‍ය වුණ බබලෙන්නා වුණු රණියෙන් කළ සිටි කෙළවර කුකුළු රැව සහිත කොළ කොඩි බැද අනේකාලංකාර කරන්නා ලද මහා සෙන් දේව රාජයාගේ ප්‍රසාදය අපරජුගේ නගරයේ දකුණු පසින් පේනවා කියලා තමයි කියන්නේ. වඳ වලදින අදහසින්මයි සුර ගංගාගෙන නලගෙන නලවල සසල රළ පෙළ නුම නැගෙන වෙල රස යවසි මුතුසක් බබලු බබලන මල මම සුදනේ පෙනෙන. ඒකේ තේරුම ඕගොල්ලෝ බලා ගන්න. අහසේ ගඟ නැමැති ස්ත්‍රිය. අහසේ ගඟ කවුද? අහස් ගඟ ස්ත්‍රිය. ස්ත්‍රිය වැළඳ ගන්නා වුණ අදහසින් සුළගේ වේගයෙන් චංචල වුණු රළ පෙළ ආසනගෙන වෙලෙහි බබලු බබලනේ වේලාවට තුන් එක්තරෙන් පෙනෙන මල මූද බලන්න කියලා තමයි ඒකේ තේරුම. තව කවි ගොඩාක් තියෙනවා. කවි කීයක් තියෙනවද ඔයාලට? කවි 13ක් තියෙනවා. එතකොට මේ ඔයාලා මේ කවි 13ම අනිවාර්යෙන් කටපාඩම් තියෙන්න ඕනි. සාහිත්‍ය කියලා කියනකොට තමන් ඉන්න ඕනේ රසය. ඒක කවුරුවත් කියා දීලා වැඩක් නැහැ නේ. ඔයාලා ඒක විඳින්න ඕනේ කොහොමද? ඒක තමයි ඔයාලා විචාරාත්මකව ලියන්න ඕනේ. එතකොට ඔයාලම තේරුම් අරගෙන ඔයාලම මේ කවි ටික බලලා ඔයාලා මේ විචාර ලියන්න ඕනේ. ඊළඟ වීඩියෝකදී මම ඔයාලට අරගෙන එන්නම් අභ්‍යාස ටිකක් සාකච්ඡා කරන එක මග විසිතුරු පාඩමේ. හරියනම් අදට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන මොන හරි ගැටලුවක් තියෙනවා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මගේ YouTube channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. bye හැමෝටම.